ඉතින් අද කතා කරමු මගේ hot wheel rack එක ගැන. මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. හොඳම hot wheel set එක තමයි මේකට දාලා තියෙන්නේ. ඔය තනිකර යකඩ තියෙන්නේ. ඒ අන්තිම රෝ එක තමයි දැන් තියෙන්නේ. සාදුනෙන් පිළිගන්නවා Real Tell YouTube channel ගෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අද මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ customized hot wheel rack එකක්. ඉතින් මම මේක purchase කරතන number එක description එකේ දාලා තියන්නම් කැමති කෙනෙක්ට ගිහිල්ලා යාව contact කරලා ගන්න පුළුවන්. ඇත්තටම හොඳ customer service දුන්නා. මොකද මම මේක කලින් ගෙනාවු එක මගේ HS මම photos දානවා මාර දින damage වෙලා තිබ්බයි. කියන්නේ delivery එකේදී. හැබැයි මම ආපහු ඒගොල්ලන්ට request කරා මට පුළුවන් එකක් දෙන්න කියලා කිසිම දෙයක් නැහැ. කෙලින්ම ආපහු දවස් දෙක තුනකින් අලුත් එකක් එව්වා. ඉතින් highly recommended. උගලන්ගේ ඕනම customized hot wheel rack එකක් මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්. ඉතින් අපි වැඩි කතා කරලා මේක unbox කරමු. ඉතින් අද වීඩියෝ එකේදී මේක unbox කරලා මේක setup කරලා අපේ cast ටිකකුත් අපි දානවා මේක පිරෙන්න. ඉතින් cast set එකක් ගැන මම මගේ තිබ්බ set එකක් පොඩ්ඩක් introduce කරන්න ඉතින් ඉන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලට පේනදී box එක මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක ගත්තේ මම cast 60ක box එකක්. ඉතින් අපි ටක් ගාලා unbox කරගමු. ඉතින් මුලින්ම මම මේක අන්බොක්ස් කරාම අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ එවලා තියෙනවා මෙන්න මේ අම්මා මෙන්න මේ විදිහට hot wheel එක දාන්න පුළුවන් කෑල්ලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් hot wheel එකේ ලීයක් ඔය එකක් හේව දිනවා. ඉතින් මේකත් මේ කැමරා එකකට තියෙනවා. මේක ලීයක් වගේ එකක්. ඉතින් මාර ලස්සනට මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. මේක අපි පැත්තකින් තියාගමු. ඒක පැත්තකින් තියාගත්තා. ඊට පස්සේ අපි අන්බොක්ස් කරමු අපේ hot wheel rack එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. පට්ට අමාරුයි ගන්න. පරම් බල හම්මට අමාරුයි ගන්න. මේ කපන්න වෙනවා. ඉතින් guys අපේ hot wheel rack එක. ඉතින් පේන ඇති සාමාන්‍යයෙන් ටිකක් size අපිට කාර් මෙතන 60ක් දාන්න පුළුවන් 1x1. ඉතින් මේ ස්පෝල්ස් වල ඉතින් ඔයාලට පේන ඇති මේක ලෙල්ලන්න යූස් කරන්න දාලා තියෙන්නේ මෙන්න මේ වගේ මේකක්. මේකෙන් මෙතන ඕනනම් අපිට පුළුවන් මේකට ඇන දෙකක් දාලා උනත් දාන්න. ඔයාලට පේන ඇති මෙතන ඇන දෙකක් දාලා දාන්න පුළුවන්. නැත්තම් මේගොල්ලෝ ලූලක්මත් දීලා තිනවා. මේක දාන්න අපි අර hot wheel scene එක ගහන්න තියෙන්නේ. මෙන්න මෙතන joints දෙකක් තියෙන. අන්න ඒකට තමයි මේක set කරලා තියෙන්නේ. ඉතින් අපි මේක set up කරගමු එහෙනම් අපේ බිත්තියට. let's go. හරි එහෙනම්. ඉතින් මම මෙන්න මෙතන තමයි තෝරගත්තේ මගේ hot wheel rack එක තියාගන්න. ඉතින් අපිට මේ විදිහට වල බලා ගන්න පුළුවන් අර මම කලින් පෙන්නුවා වගේ මෙන්න මෙතන ඇන දාලා අපිට පුළුවන් පාවිච්චි කරන්න. ඒත් මේ නූලෙන් පුළුවන් ෂේප් එකේ මම හිතන්නේ මේ දෙකෙන් දැම්මොත් හුඟක් හොඳයි. ඉතින් දැන්ට වීඩියෝ එකට පේනකොට මම මේ ඇණයක් ගහපු එකක් තියෙනවා. එතනට මම සෙට් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් මැදට කරලා මේක සෙට් කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ hot wheel මෙන්න මේක සෙට් කරගන්න. ඉතින් මේකත් මේ හොඳටම හදලා තියෙනවා ලී වලින්ම. ඔයාලට පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒක මෙන්න මෙතන ටෙක්ස්ට් එකක් තියෙනවා. ඒකෙන් අපිට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම සෙට් කරගන්න. මේගොල්ලන්ගේ ඔයාලට පුළුවන් ඔයගේ නමත් එක්ක මෙන්න මෙතන ගෑරේජ් කියලා සෙට් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න තියෙනවා අපේ hot wheel rack එක. කාර් 60ක් දාන්න පුළුවන්. ඉතින් අපි එකින් එක දාලා බලමු. මම මගේ collection එකේ 60ක් select කරගෙන තියෙනවා. බලමු මේකට දාලා ලස්සන කොහොමද කියලා. හරි. ඉතින් අපි hot wheel rack එක මෙන්න මේ විදිහට මම place කරගන්න. ඉතින් මම hot wheel set එක දාගන්න තමයි යන්නේ. ඉතින් මුලින්ම මම දාගන්නවා මගේ hot wheel එකේ තැනට මෙන්න මේ Lamborghini Huracan එක. ඉතින් ඔයාලට මතකයි මම මේකේ unboxing එකකුත් කළා. ඒක 2023 manufacture කරපු vehicle එක. ඉතින් මේක තමයි first මේකට යන්නේ. ඊට පස්සේ එක්කම මගේ තමිලි පාට එකත් මම එතනට දාගන්න ලස්සනට තියෙන්න ඕන නිසා. ඒකයි සේරෝ එකේ මම අනිත් set එකට දාගන්නවා. මෙන්න මේ අනිත් මගේ Lamborghini එක. ඉතින් මේක හුඟක් වටින එකක්. මේකේ red seat තමයි ඇතුළේ interior තියෙන ඔයාලට පේනවා ඇති. ඒකත් 2013 ගහපු Lamborghini එක. ඉතින් මේ තියෙන්නේ ඒ vehicle එක. ඉතින් ඒකත් අප්පට්ට හුදු වැටුණානේ. වැටලා මේ ජුනා වාහනේ අයියෝ. අවුලක් නැහැ. මුත් අපදාක් වෙලා නැහැ. මෙතන පොඩි තීරීමක් වෙලා තියෙනවා අයියෝ. අවල් නැහැ. මේ තියෙන Lamborghini set එක මේ තුන දාගන්න යනවා. ඊට පස්සේ මං ගාව තව Lamborghini එකක් තියෙනවා. මේක hot wheel එකක් නෙමෙයි. මේක අර මතක විදියට වෙන වර්ග එකක්. මෙන්න මේ වර්ගේ තියෙන එකක්. මේක hot wheel එකක්. මේක ලස්සනයි. details ටිකක් ලස්සනයි. ඒකත් මම ආගේ Lamborghini set එකකින් තියාගන්න හිතනවා මගේ රැක්. ඉතින් මේක හිම බැජ් එකක හිම ලස්සනයි. මට පේනවා ඇති. පිටිපස්සත් මාරම ලස්සනයි.
මේ සෙට් එක තියාගන්න හදනවා ඒකේ. ඊට පස්සේ ඊට අමතරව මම මෙන්න මේ Porsche දෙක තියාගන්න හදනවා. මෙන්න මේකේ treasury hunt එකක් තියෙනවා. ඉතින් මං හිතුවේ මේක treasury hunt කියලා ගද්දි නම් මම online order කරේ මේක. බලද්දි මේක normal car එකක්. ඉතින් but මේකත් Porsche 911 rally එකේ කොළ පාට එක මේක සුදු පාට. ඉතින් මේ set එක තමයි first row එකේ මම දාන්න හිතන් ඉන්නේ. ඉතින් අපි first row එකට මේ ටික දාගෙන බලමු. අපිට ෆස්ට් රෝ එක මේ විදියට සෙට් කරගන්න පුළුවන්. ඉතින් මාර ලුකින් එකක් තියෙනවා ටිකක් අර වෙනස් විදියට දින හින්දා vehicles ටික. ඉතින් අපි අනිත් ටිකත් අනිත් රෝ එකත් දාගෙන බලමු. ඊළඟ රෝ එකට මම ගත්තේ ටිකක් වෙනස් vehicle set එකක්. ඇත්තටම vehicles කියන්නේ මුලින්ම මම දාන vehicle එක තමයි මෙන්න මේ මගේ one and only මගේ collection එකේ තියෙන GTR 35 vehicle එක. ඉතින් මේක මම ගත්තේ මට මතක විදියට cool palette එකේ. ඉතින් මේකත් රෙයා vehicle එකක්. ඉතින් මං ගාව ඇත්තටම 35 තියෙන මේකක්. ඉතින් මම මේක purchase කරේ එක මේක vehicle එක. ඉතින් මම හොයනවා 35 set එකක්. ඉතින් මේක තමයි මං ගාව දැනට තියෙන R35 වාහනේ. ඉතින් මේක manufacture කරලා තියෙන්නේ guys 2020 vehicle එක. ඉතින් මේක එනවා first second row එකට. ඊට පස්සේ GTR R32 එකක්. ඉතින් මේකත් මට හම්බුණා. ඉතින් මේකේ කලර් එක වුණා මම ආව පොඩ්ඩක් ફોකස් කරලා පෙන්නන්න. බලන්න මේකේ කලර් එක. මේකේ වෙනම පේන්ට් ලුක් එකක් තියෙන්නේ. සහ මේකේ පිටිපස්සේ details බලන්න. ස්කයිලයින් කියලා ගහලා දෙනවා. මාරම ලස්සනයි. මේක එනවා 7 collection එකට දෙවෙනියට. ඊට පස්සේ මේක GTR එකක් තමයි මෙන්න මේ තුන්වෙනි එක. මේක GTR 2000 GTR එකක්. ඉතින් මේක පරණ Liberty Walk GTR එකක්. GTR එකක්. ඊළඟ row එකට එනවා ඊළඟ පැත්තට. මේකෙම තව R35 එකක් තියෙනවා මේ කලර් එකේම Liberty Walk. ඉතින් ඒක හොයන ගමන් ඉන්නේ. ඉතින් මේක තමයි ඊට පස්සේ එන්නේ. එලින්ම Mustang series එක. ඒ තමයි මෙන්න මේ Mustang එක. මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් Mustang Ford Mustang 67 එක තියෙනවා. ඔයාලට පේනවා ඇති 67 එක. ඊළඟට මේක එනවා. ඊට පස්සේ Mustang එකක් විදියට මෙන්න මේක නවා Shelby එක. මේක මාරම ලස්සනයි. මේක නම් හුඟක් පරණ vehicle එකක් මගේ collection එකේ තියෙන. Mustang Shelby එක Ford Mustang Shelby. ඊට පස්සේ එනවා අලුත් Mustang GTD එක. ඉතින් ඔයාලට මතක ඇති හුඟක් මේ දවස්වල ප්‍රසිද්ධයි මේ Mustang වලදී. මේකේ lights එක වෙනස් අර වල සාපේක්ෂව මේ වලට සාපේක්ෂව හුඟක් වෙනස්. මේ සිකට් එක එනවා second row එකට. අපි ඒ ටික දාගෙන බලමු. ඔන්න ඔය විදිහට මේ ටික setup කරගත්තා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට second row එකත් fill කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු third row එකට. first vehicle විදිහට මම මේ Ford එක දාගන්නවා. මේක නම් manufacture කරලා තියෙන්නේ 2015 vehicle එක. my collection එක පරණ මම හිතන්නේ අලුත් හරි මම මතක නැහැ. මේක unboxing මම කරා. මේක ඊට පස්සේ එනවා guys super treasure hunt එකක්. මේක treasure hunt එකක් නෙමෙයි. හැබැයි මේක මාරම rare. මේ Nissan මේක Nissan Silvia. මේක Nissan Silvia එකක්. මේක මාරම රෙයා. මේකේ සුදු පාට, කළු පාට, රත්තරන් පාට දෙන්නේ. මං ගාව තියෙන gold color එක. මේක මාරම රෙයා. මේක බලන්න පිටිපස්සේ details. පිටිපස්සේ මාරම boxy type එකකට Liberty Walk එකට වහගෙන යනවා. මේක ඊට පස්සේ එනවා. ඊපස්සේ මං කලින් පේනවනේ මේක. ඊට පස්සේ එනවා මෙන්න මේක Nissan Type X එක. මේකේ beat එක ගැන මොකම දන්නවා game ගහපු අය. මේකේ lights එක lights අරන විදිහත් එක්ක ඉතින් මේක එනවා ඊට පස්සේ ඔයාලට පේන ඇති මේකේ details. මම ආස වෙන මෙතන මේ mirror එකක් වගේ දෙන්න fog light look එකක් එනවා. ඒකත් එතනට අපි set කරගමු. එන්න මේකත් rally car එකක් වඩ පේන ඇති. මේ වගේම සුදුරු එකක් තියෙනවනේ මතක විදියට Subaru STI එකක්. එන්න ඒකත් මේ වගේම තමයි මෙතන රැලි වාහනයක්. මෙන්න මෙතන වඩ පේන lights එහෙම තියෙනවා. එන්න මේක එනවා ඊළඟ එකට. මේක නම් manufacture කරලා තියෙන්නේ 2015 තමයි තියෙනවා. මේකත් ඊළඟට ඊට පස්සේ collection එකට මං ගාව වෙන කෙනෙක් row එකට එනවා. මෙන්න මේ vehicle දෙක වලට පේනවා ඇති. මේක Toyota GR86 Cup එක. මේකේ වලට පේන ඇති colors දෙකම තියෙනවා. මේක Toyota GR86 Cup කියන වාහනේ. මේක නම් colors දෙකම මං ගාව තියෙනවා. තව colors මං හිතන්නේ තියෙනවා. මේක තමයි තියෙන්නේ. මම හිතන්නේ රතු පාට තියෙනවා. මංගාව දෙකක්. ඉතින් මෙන්න මේ vehicle එක පොඩ්ඩක් එයා මොකද මතක ඇති මම unbox කරලා කිව්වා මේක අර මේ
රේස් පදින ගර්ල් කෙනෙක් ඉන්න මෙතන නම ඔයගලන්ට පේනවත් ඇති. මෙන්න මේ vehicle එක එයාගේ vehicle එක තමයි මේ විදිහට represent කරලා තියෙන්නේ. ඒකත් අපේ set එකේ තුන්වෙනි row එක නැත්නම් අපි තුන්වෙනි row එකත් දාගෙන බලමු. ඔන්න ඔය විදිහට අපිට තුන්වෙනි row එකත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු හතරවෙනි row එකට. Subaru STI collections දෙක. Subaru වලින් එන්නේ මේක එකම වගේ vehicles දෙකක් SUV type Subaru WTX STI vehicles දෙක. මෙන්න මේ දෙක තමයි ඊළඟට මගේ collection එකට එන්නේ. ඒවට පේන ඇදී මෙන්න මේ දෙක අපිට set කරගන්න පුළුවන්. එතනට මේ දෙක තමයි තියෙන්නේ. ඒකට පස්සේ Porsche 911 එක. ඉතින් මේක නම් පොට්ටිල් එකක් නෙමෙයි. ඒත් මේක මාරම ලස්සන. මේ වගේ ලංකාවෙත් කොළපාට වාහනයක් තියෙනවා ඔයගලන්ට මතක ඇති. කාර් ෆෑන් කෙනෙක් නම් දන්නවා. ඉතින් මේකේ GTR එකක් GT3 RS එකක්. ඒවට මෙන්න මේකේ දොරවල් හැම අරින්න පුළුවන්. ගතේ මේකේ ඩීටේල්ස් ටිකක් වැඩි Hot Wheels වලට වඩා මේක අපි හතරවෙනි row එකට දාන්න හිතන් ඉන්නවා. ඊට පස්සේ Dodge Challengers දෙක. ඉතින් මේක නම් පට්ට වර්ණ කාර් එකක්. ඔයාලට පේනද මම මේක ඉකාලේ පොඩි කාලේ විනාශ කළාම තියෙනවා. ඉතින් පාටට ගාලා එක එක විදිහට රසකදී මේක සාමත් හොඳ හදලා තියෙනවා. ඒකත් දාගන්න. ඉතින් මේක වටින් හිඳ මම තියාගත්තා. පස්සේ මං ගාව තියෙන Dodge එකේ ටිකක් අලුත් version එකක් පොඩි කිලෝමීටර් එකම version එක ටිකක් අර modify කරලා වගේ තමයි තියෙන scene එක. ඊට පස්සත් එහෙම තමයි. හැබැයි මේක ටිකක් details වැඩි. මේක 2000 මේක කොයි කාලේ? මේක 2018. මේක කොයි කාලේ? මේක 2010. මේක 2010 එක. මේක 2018. ටිකක් details වැඩි වෙලා තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් ඒ ටික සෙට් කරගන්න. අමතකුණානේ. මේක අමතකුණා. මේක මගේ ෆස්ම ප්‍රීමියම් වාහනේ. මේක Mazda එක Mazda RX-3 එක. ඔයාලට පේන ඇති මේක ඩීටේල්ස්. මේකත් මේ වැටිලා තමයි මගේ අතින් කැඩුනේ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලට පේන ඇති. ඔහු දුකකි. මේකත් සෙට් එකට එනවා. මම මේක අර මැදට ගලා ගත්තගෙන මේකේ පොඩ්ඩක් අර කලර්ස් වේරියේෂන් එක කොළ සහ කහ තියෙන හින්දා පොඩ්ඩ ලස්සනක් එන හින්දා ඉතින් මේක අර මට මේකේ අන්බොක්ස් එකක් මම ගිහලා අන්බොක්සින් එකකුත් කරා. මේකත් එතන සෙට් එකට එනවා. අපි යමු ආයි පැක් එක. අතනම කාස්ට් ටික පිරෙද්දි මාරම ලස්සනක් එනවා. ඔයාලට පේන ඇති ටිකින් ටික ඒ ටික පිරෙද්දි. පස්වෙනි රෝ එකට මෙන්න මේ ෆෝඩ් එකක්. මෙන්න මේක එකක්. ඔයාලට පේන ඇති මෙන්න මේකේ බොක්ස් ටයිප් කාර් එක. මම මුලින්ම මේක ගද්දි හිතුවේ ඇත්තටම මේක ලාන්ස් බොක්ස් එකක් කියලා. ඒත් මේක ලාන්ස් බොක්ස් එකක් නෙමෙයි. ඔයාලට පේන ඇති මේක පට්ටම ලතින්. ඉතින් මෙතන මේකේ නම්බර් ප්ලේට් එක ඉතින් පේනවා. ඩීටේල්ස් වැඩි කාර් එකක්. මේක මේ ටෙස්ටරි හන්ටර් එකක් නෙමෙයි. හැබැයි මේක මාර ඩීටේල්ස් වැඩි කාර් එකක්. මොකක් හොඳ බොක්ස් ටයිප් වෙහිකල් එකකින් මේක ගත්තා. ඊට පස්සෙම ඒත් එක්කම යන්න මම හිතුවා බොක්ස් ටයිප් වාහන සෙට් එකක් යනවා නේද? මෙන්න මේ විදිහට BMW මේක M3 වෙහිකල් එක. මේකත් මාරම ලස්සනයි. මේකේ ඇතුළේ හැම ඉන්ටීරියර් එක පොඩ්ඩක් ඩාර්ක් බ්ලූ වගේ සීන් එකක් තමයි යන්නේ. මේකේ ටිකක් ඩීටේල්ස් තියෙනවා. මේකත් මම හිතුවා මේකන මෙතන වල පේන ටයිප් කලර්ස් ටික තියෙනවා. හරි ලස්සන මේක තියෙනවා. මේ වීදුරු හැම නිල් පාට තේනවා ඇති රිෆ්ලෙක්ෂන් එක. ඉතින් මේ සෙට් එක පොඩ්ඩක් මැචින් හින්දා බොක්ස් ටයිප් මම හිතුවා මේ දෙක දාගන්න මගේ පස්වෙනි එකට. ඊට පස්සේ මේක BMW 2002 කියලා එකක්. මට මතකද මේකේ බොනට් එක ගන්නේ මෙන්න මෙහෙම ඉස්සරහට. මේකත් මාර ලස්සන. මේකත් මම දැක්කේ කූල් පැන්ට් එක මට මතකේ විදියට. මේකත් මම හිතුවා කලෙක්ෂන් එක ගන්න. මේක නම් 2011 හදුව වාහනය. මෙන්න මේක. මේ Alfa Romeo එක. මේක Alfa Romeo එක. මේකත් මාර ලස්සන. මේක ඇත්තටම මාර රියා ලංකාවේ වාහන කිහිපයක් තියෙනවා මට මතකේ විදියට. ඉතින් මේ Alfa Romeo 2001 හදගත්තේ 2022. මේක තියෙනවා එහෙනම් දැන් හැල්ලක් Alfa Romeo කියලා ගහලා. ඉතින් මේකත් ඊළඟට මේක වල බලන්නේ ඩීටේල්ස් ටික. ලස්සනට තියෙනවා. ඊට පස්සේ එනවා Tesla එක. මේක ටිකක් මොඩර්න් එකක්. ඊවට වෙන ඇති මේකේ මේ මම මේක ගත්තේ මම හිතුවා කූල් පැන්ට් එකට කොහෙන් හරි ගත්තා. මේක පිටිපස්සේම ඩීටේල්ස් බලන්න. මාරම ලස්සනයි. මට පේන්නේ ඇති. මාරම ගතිය ඒක. මෙතන ටෙස්ලා එක තියෙනවා. මේ අර ටෙස්ලා ලුකින් එකම තියෙනවා වෙහිකල්. මේකේ තව පාට තියෙනවා මට මතකයි තියෙනවා. මේකත් මම පස්සේ ඩෝර් එක ගත්තා. අපි පස්සේ ඩෝර් එකට වහන් ටික දාගෙන බලමු.
අමතුකුණා මදාම වාහනයක් මිස්සලා තමයි මයි යන්නේ. ඕකේ මෙන්න මේක අමතුකුණා මේ කියන්න එක මේක ගයිස් මේක ෆෙරාරි සොරි මේක Porsche 944 එක Terrier PTS කියලා වෙහිකල්ලා මෙන්න මේ විදිහට තමයි ස්පෙලිං වෙන්නේ මම හිතන විදිහට මේකත් මේකේ කළු පාටයකුත් තියෙනවා මේකත් මාරම රෙයා මේකට පොඩි වුණා ටිකක් බරයි ඒක ලස්සන ලුක් එකක් තියෙනවා මේකේ මේ අර පරණ සීන් එකක් පේනවා ඒ කියන්නේ පරණ වෙහිකල් මොඩල් වල තිබ්බේ මෙහෙම ලුක් එක නිකන් හයි ප්‍රයිඩ් ලුක් එක මේක තියෙනවා මේක තමයි ඊළඟට එන්නේ මේක අමතු වුණා කියන්න පහක් අපි සෙට් කරගත්තා මේ විදිහට පස්වෙනි එක හරි ඊළඟට අපි දාන්නේ 6 වෙනි සෙට් එක මෙන්න මේක පට්ට පරණ හොට්ටිල මේ මං හිතන්නේ මගේ channel එකේ මම දෙන්න පළවෙනි පාර මේක ඇත්තටම මට අයියා කෙනෙක් දුන්නේ මේක මේ අය කලෙක්ෂන් එකේ තිබිලා මේක මාරම් පරණයි හොට්ටිල් එක. ඔයාලට පේනවා ඇති මේකේ මේ 1000 ගණන් වල තියෙන එක. මේක මාරම් බරයි. ඇත්තටම දැන් තියෙන හොට්ටිල් වලට වඩා මේක මාරම් බර හොට්ටිල් එකක්. ඉතින් මේකේ ඔයාලට පේනවා ඇති මේ තනිකර යකඩ තියෙන. සද්දි තනිකර යකඩ තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක මං හිතාගත්ත රැක් එකට දාන්න ඕන එකක් කියලා අයින් කරන්න නැතුව ඉතින් අයියා කෙනෙක් තමයි මට දුන්නේ මේක. මයි කලෙක්ෂන් එකේ තිබ්බන්නේ මේ. වාහන ගොඩේ මෙතන තියෙන එන්ජින් එක හිටම මේක පෙන්නනවා. පාරම ලස්සන. මේක එනවා ඊළඟට ඇතුළේ ඉන්ටීරියර් එකත් රතු. කොහොමද ඒක? ඔන්නෝම තමයි තියෙන්නේ. මගේ ගාව තියෙන මෙන්න මේ සෙට් එකක් දාන්න ඕනි කියලා. මේකට කියන්නේ Volkswagen Bentley කියලා. ඉතින්නේ Volkswagen සෙට් එකක්. මෙන්න මේ Volkswagen සෙට් එකත් මම හිතුවා ඒ ගාවේ ළඟින් පහතම දාන්න ඕනි කියලා. ඒ වගේ හින්දා ඒ දෙකත් මම දාන්න. මේක මට බලන්න Transformers badge එක මෙතන ගහලා තියෙනවා. ලස්සනට. මොකද මේක බම්බල් පීද මන්ද මතක නැහැ ෂුවර් නැහැ මේ විදිහට මේ දෙකක් දාගන්නවා ඊට පස්සේ එන්න මේක මේ හැච්බැක් වගේ මිනි කූපර් ආගේ මෙහිකල් එක මේක ඊළඟට එනවා මේක නම් 2000 හදලා තියෙන්නේ 2002 හදලා තියෙන්නේ මේක එනවා ඊළඟට ඊට පස්සේ එනවා මේක Maxda RX-7 එක මෙන්න මේක එනවා මතක ඇති Maxda ටයර් මේක මේ පිටිපස්සේම ලස්සන පට්ටම ලස්සනයි මේක 2 door එක Maxda P1 එක මේකේ තව රතු පාටක් මම හිතනවා තියෙනවා මං ගාව තියෙන blue පාට එක මේකත් ලස්සනයි මම මේකත් ගත්තා මේක එනවා අපේ 6 වෙනි රෝ එකට අපි දාගමු රෝ එකට වහන ටික මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි වීඩියෝ සෙට් වාහන සෙට් එකෙන් පෙන්වන්න ඕන හින්දා ඉතින් මං ගාව තියෙනවා කැමරෝ වාහන 3ක් ඕකේ කැමරෝ වාහන 3ක් තියෙනවා ඉතින් මේ 3 තමයි ඊළඟට එතනට යන්නේ ඉතින් මේ කලර්ස් 3කින් තියෙනවා සාමාන්‍යයෙන් මේක නම් 2018 හදපු එකක් මේක 2018 මේක 2018 මේක 2018 සේම් තුනක් හැබැයි ඩිසයින් එක වෙනස් මට පේනවා ඩිසයින් එක වෙනස් මේ සෙට් එක එනවා ඊළඟට ඉතින් Dodge Viper vehicles දෙක එනවා ඊළඟට මේ දෙකත් එනවා අපේ vehicle collection එකට ඊට පස්සේ එනවා guys මෙන්න මේක මේ Jaguar එක XESV Project 8 car එකක් ඉතින් මේකත් එනවා සෙට් එකට මේක පොඩ්ඩක් අර ලුක් එක තියෙනවා Jaguar scene එක ඒවට බලන්න පිටිපස්සේ details උත් එකේ ලස්සනටම තියෙනවා ඉතින් මේක වෙනවා අපේ ඊළඟ රෝ එකට මේ ටික අපි ටක් ගාලා දාගමු දැන් අපිට අපේ සෙට් 1 2 3 4 5 7ක්ම තියෙනවා ඊළඟ තුන තමයි දාගන්න යන්නේ ඊළඟ තුන නම් ටික අඩු වෙනවා වටිනාකම මොකද මේ මංගාව තියෙන සෙට් එකේ හොඳම ටික තමයි උඩට දාගත්තේ දැන් තියෙන කලෙක්ෂන් එකේ සාමාන්‍ය හොඳම ටික තමයි මේ තියෙන්නේ ඊට පස්සේ රෝ එකට දාගන්න මම හිතාගෙන ඉන්නේ මෙන්න මේ ඩිෆෙන්ඩ් එක ඔයාලට පේනදී මේක නම් මංගාව පරණ තිබ්බ එකක් කලෙක්ෂන් එකේ මේකේ ලස්සන තමයි මෙන්න මේකේ මේ ඔයාලට පේන ඇති දුඹුරු පාටට දෙකින් මඩ කාගෙන ඉතින් මේ මඩ පාරවලුත් මෙතන වහර පේනවා බලාගන්න. ඒ 2000 මට මතක විදියට 2019 මේ හදපු එක. මේක මාරම ලස්සනයි. ඩිෆෙන්ඩ් එක. මංගා තියෙන එක ඩිෆෙන්ඩ් එක. මේ තියෙන මෙන්න මේක තමයි මංගා තියෙන ඩිෆෙන්ඩ් එක. මේක අපේනවා අපේ අනිත් රෝ එකට. ඕකේ. මට පේන ඇති. මේකත් SUV type ජීප් එකක්. කියන්නේ ඔෆ් රෝඩ් යන
පස්සේ තව එකක් තියෙනවා ඔෆ් රෝඩ් යන මේකේ වගේ ජීප් එක ජීප් බ්‍රෑන්ඩ් එක තියෙන එක. එතන මේ බයික්ස් දෙකකුත් උනහට පේනවා ඇති. පට්ටම ගති. මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ දෙකක් තියෙනවා. මේක වෙනවා ඊට පස්සේ ඒක නැච්චරම ලොකු සීන් එකක්. හැබැයි මේකේ කලර් එකත් එක්ක ගති. ඊපස්සේ වෙනවා ප්ලාස්ටික් වගේ එකක්. මේකත් තමයි පරණ කලෙක්ෂන් එක පොඩි කාලේ ගත්ත එක. මෙන්න මේකත් ඊළඟට කලෙක්ෂන් එකේ නැහැ. අපි ඒකත් ෂෝ එකට දාගමු. මේක කියන්නම තුනා. ගයිස් මේකේ වර්ගය මේක Toyota 97 එක. අපට පේනවා තියෙක ඔෆ් රෝඩ් මැෂින් එක කියන්නේ එක. පොක් ටික දිනවා මෙන්න මෙතන. ඔයාලා පේනවා සීන් එක. මේකත් එන. ඒත් පට්ට පරණ කලෙක්ෂන් එක මම මතක ඉතින්. ඒ විදිහට අපිට සෙට් කරගන්න පුළුවන් අපේ සෙට් එක. පස්ත දිගයි වීඩියෝ එක. ඊට පස්සේ ඉතුරු ටික නම් මම ටක් ගාලා අරයි යන්න. මොකද වෙලා යන්නේ ඉන්න වීඩියෝ එක. ඒක not interested ඒ අහන ටික නම්. අන කලෙක්ෂන් එකේ මෙන්න මෙහි වෙහිකල් එක. මෙන්න මේ වෙහිකල් එක වඩ පේනවා ඇති. ඒක දාගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රොජෙක්ට් කාර් එකක් විතර මේක තියෙනවා. රේන්ජ් රෝවර් එක. රේන්ජ් රෝවර් එකක් තියෙනවා. මේක පට්ටම ගති කළු පාට නිකන් අර VIP ලුක් එකකින් තියෙන වෙහිකල් එක වඩ පේනවා. රේන්ජ් රෝවර් වාහනේ වගේ. ඒක 2018 හදුනේ රේන්ජ් රෝවර් එක. ඊට පස්සේ තව කාර් එකක් තියෙනවා. මේක නම් පොලිස් වෙහිකල් එකක් මොකක් හරි. මේක නම් හොට් වීලර් නෙමෙයි. මේක Ford Explorer කියන එක. ඒත් ඔෆ් රෝඩ් ටයිප් එක. treasure hunt එකක්. මේකේ logo එක තියෙනවා treasure hunt logo එක. අර පේනවද දැන්? මෙතන තියෙන treasure hunt logo එක. මේක treasure hunt එකක්. මේක මේ ඌ පැන්ට් එක ඇති මම තිකේ. මේක ගත්තා. ඊපස්සේ තව පොඩි ඩෝනට් වෙහිකල් එකක් තියෙනවා. මේක නම් මම හිතන්නේ treasure hunt එකක් නෙමෙයි. මේක තමයි පරණ පොඩි කාලේ ගත්ත එක ෆැන්ටසි කාලේ. ඕකේ. මේ ටිකක් දාගමු. ඉතින් අන්තිම රෝ එක තමයි දැන් තියෙන්නේ. දාගන්න. ඊට එකක් දාගමු. දාගන්න. මෙන්න මේක. එක පට්ට පරණයි පොඩි කාලේ එකතු කරපුවා. ඊට පස්සේ නා බොයිස් ෆෝඩ් එක. රේස් කාර් එක. මෙන්න මේක. මෙන්න මේකේනවා. මෙන්න මේක. මේක නම් මට හම්බුනේ අර මේ අර යවන්න තියෙන හොට් වීල් අන්න ඒකකින් නිකන් හම්බුන එකක්. මේක නම් අවුලකුත් නැහැ. මේක මෙතන මේක ටර්බෝ කියලා තියෙන පොඩි අර මෙන්න මෙතන තව එකක් තියෙනවට පේනවා ඇති. තව වෙහිකල් එකක්. මේකේ නම solid muscle කියලා තියෙනවා. කොම්පැන්ස් එක. මේක නම් ටිකක් හොඳයි. මේ පට්ට පොඩි කාලේ එකතු කරපු කලෙක්ෂන් වලින් එක. මේකේ වර්ගයේ මොකක් හරි වෙන සීන් එකක්. EVD මොකක් හරි තියෙන්නේ. මෙන්න මේ කාර් එක. ඉතින් මම ඉස්සර පොඩි කාලේ එකතු කරපු එකක්. මේක Ford එක. Ford Mustang එක අම්මා දුන්නේ. Mustang concept මම මේ දැනුයි දැක්කේ මේක. ඒක පට්ට ගති. Mustang concept. අවුලුත් නැහැ. එහෙනම් අපි ඒකත් දාගමු අපි අනිත් රෝ එක අන්තිම රෝ එකට. right. ඉතින් ඔන්න ඔය විදිහට අපේ පාඩ පේන ඇති හොට් වීල් සෙට් එකම දාගත්තා. ඉතින් මෙතන වාහන 60ක් තියෙනවා. පෙන්නුවොත් මෙතන තව තියෙනවා guys. මෙතන තව හොට් වීල් සෙට් එකම තියෙනවා මේ. හොට් වීල් සෙට් එකම තියෙනවා දාගන්න ඕනේ. තව රැක් එකක් ගන්නත් ඕනේ. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ. ඊවට පේනවා ඇති මම හොට් වීල් එක සෙට් එකම ලස්සනටම දාගත්තා. මම ක්ලෝස් අප් ටිකක් පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝ එක පට්ට දිග වෙයි. ඉතින් ඔයාලන්ට ඔක්කොම හොට් වීල් වීඩියෝස් ටික අරන් ඉන්න ඕනේ ඉඳයි හොට් වීල් කාස් ටික අරන් ඉන්න ඕනේ ඉඳයි මේ විදිහට වීඩියෝ එකකට ඉතින් ඔයාලට පේනවා ඇති ඔක්කොම ලස්සනටම තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදිහට වීඩියෝ ඉවර කරන්න. ඉතින් ඔයගොල්ලෝ ගාවත් හොට් වීල් ට්‍රැක් එකක් එහෙම නැත්නම් මොහාට තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ගාව තියෙන රෙයාස් වෙහිකල් මොනවද තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි තවත් හොට් වීල් hunting වලට යමු වීඩියෝස් වලට යමු. ඉතින් channel එකේ ඉන්න මේ review 12k හරි දේ හරියට දැනගන්න. Everywhere I go my scene and they be hating. That's such a lame thing. Yeah, y'all be lame team. I could never ever go outside like that. Yeah, my people got my back and I know that that's a fact. So I won't worry about a thing. I'm gonna keep on burning track. Do you get what I mean? I got faith in my dream.